ලෝකයේ ඕනෑම මත්පැන් හලකට ගියොත් ඔබට අනිවාර්යෙන්ම දකින්න ලැබෙන එක සුවිශේෂී අංකයක් තියෙනවා. ගොඩක් අය මේකේ රස ගැන කතා කළාට මේ අංකය පිටුපස තියෙන ඇත්තම කතාව දන්නේ හරිම 14ක් විතරයි. මේ කතාව ආරම්භ වෙන්නේ 1892 වසරේදී. ස්කොට්ලන්ත ජාතික විලියම් සැන්ඩර්සන් කියන පුද්ගලයාට අවශ්‍ය වුණා ලෝකයේ හොඳම විස්කි මිශ්‍රණය හදන්න. ඔහු එකක් නෙවෙයි දෙකක් නෙවෙයි විවිධ රසයන්ගෙන් යුත් විස්කි බඳුන් 100ක් සූදානම් කළා. ඊට පස්සේ ඔහු කළේ පුදුම වැඩක්. ඔහු මේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂම විස්කි රස පරීක්ෂකයන් පිරිසකට ආරාධනා කරලා මේ බඳුන් 100ම රස බලන්න කිව්වා. එකින් එක බඳුන් ප්‍රතික්ෂේප වෙද්දී හැමෝගෙම දිව අග රැඳුණු හැමෝම එක හඬින් විශිෂ්ටයි කියලා සහතික කරපු එකම එක බඳුනක් තිබුණා. ඒ බඳුන තමයි අංක 69 දරන බඳුන. අන්න ඒ නිසයි අදටත් ලෝකයේ පුරා අතිශය ජනප්‍රිය මේ පානයට VAT 69 කියන නම ලැබුණේ. VAT කියන්නේ විස්කි මිශ්‍ර කරන විශාල බඳුනකටයි. තවත් විශේෂ දෙයක් තියෙනවා. දෙවන ලෝක යුද්ධ සමයේදී සොල්දාදුවන් අතරත් මේ බඳුන කොයිතරම් ජනප්‍රිය වුණාද කියනවා නම් බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් වැනි ලෝක ප්‍රසිද්ධ කතාමාලාවල පවා මේ බෝතලිය දකින්න ලැබෙනවා. බඳුන් 100කින් ජයග්‍රහණය කරපු ඊ අංක 69 කතාව ගැන ඔයා මීට කලින් දැනගෙන හිටියද? මේ වගේ තවත් රසවත් කතා දැනගන්න අපිව ෆොලෝ කරන්න, අදහස් පහලින් කමෙන්ට් කරන්න.